මෙන්න මේ වෙසක් කූඩු හදන්නයි අද අපි ලෑස්ති වෙන්නේ. ඒකට අපිට ඕනේ ගන්නවා උණු පටි සහ උණු පටි කැට ගහ ගන්න නූල් හරි රබර් පටි හරි ප්ලාස්ටික් පටි හෝ ඔයගොල්ලෝ ගාව දින මොනවද? මුලින්ම උණු පටි අරගෙන මේ වගේ තුනකට බෙදලා ගන්න. මම උණු පටි අරන් තියෙනවා 24ක්. එහෙම එකම අඟල් 18ට දිගට. ඒකට අඟල් 18 තුනට බෙදලා අඟල් 6 ගන්න ඉත් කියලා මේ වගේ මාක් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ කිත්තියෙන් දැන් එකට ගෑවෙන්න ගැට ගහගන්න. මැද්දේ කොටුවක් ඉන්නවා වටේට කූඩුවට වෙනම ගිහිලා තියෙනවා සම්බන්ධයක් නැතුව. ඒ වගේ 6ක් ඔයගොල්ලෝ හදාගන්න ඕනේ පට්ටම්. ඒ පට්ටම් 6ම ඔයගොල්ලෝ අටපට්ට මේකට ගහගන්න අන්නේ විදිහටම ගැට ගහගන්න තියෙනවා. ගැට ගහගත්තට පස්සේ මේ වගේ වටේට කුරුරිනවා. ඕගොල්ලන්ට කැමති නම් මේක මෙහෙම තියලා අර මැද්දේ තියෙන අටපට්ටම වගේ ටික අලවල වටේ ටිකට වෙනම රැල්ල දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේකට ලං කරලා ගැට ගහලා ඒ ටිකත් අලවල ඒ අකට රැල්ල දෙන්න. ඕගොල්ලන් නිර්මාණාත්මක වේදී අවසාන ඔයගොල්ලෝ කැමැත්ත අනුව මේ කරගෙන යන එක ඕගොල්ලන්ට බලන්න. එහෙනම් ඒ කුඩු හදලා ඉවරයි. මේක මගේ විදිය ඕගොල්ලන්ට පුළුවන් විදිහට ලස්සන විදිහට හදන්න. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක් වෙනවා.